සුබම සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා SL 360 ප්‍රවෘත්ති නාලිකාවට. සමාජ සුබ සාධක තොරතුරු එසෙනින් ගෙනෙන අපි SL 360 ප්‍රවෘත්ති නාලිකාවයි. අපි අද මෙම වීඩියෝයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන්. ඔබ තවමත් අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වුණේ නැත්නම් ඇයි අපි අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙන්න ඕන කියන හැඟීම ඔබට ඇති. ඉතින් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න තමයි අපි අද මේ වීඩියෝ එක ගෙනාවේ. අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට ඔබ සහභාගී වෙන්න ඕන කාරණා කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම කාරණා කිහිපයක් මම ඔබට සිහිපත් කරන්නම්. අස්වැසුම දැනටමත් දීමනා ලබන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට ඉදිරියේදී තවදුරටත් දීමනා ලබන්න හැකියාව ලැබෙන්නේ මේ අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වුණොත් පමණයි. මොකද මේ අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට ඔබ සහභාගී වුණේ නැත්නම් ඔබට ඉදිරියේදී එම දීමනාව හිමි වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන් ඔබ දීමනා ලබන අයෙක් නම් නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙන්න. ඒ වගේම ඔබ අස්වැසුම පළමු අදියරේ අයදුම්පත් ඉදිරිපත් කළා ඔබගේ තොරතුරු දත්ත පද්ධතිය තුල සටහන් වෙනවා නම් ඔබත් නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙන්න. මොකද හැම විටම ජනතාවගේ මුවින් මතුනේ අපට අසාධාරණයක් සිදු වුණා. අස්වැසුම් පළවෙනි අදියරේදී අපට අස්වැසුම දීමනාව ලැබෙන්න සුදුසුයි. නමුත් අපට අස්වැසුම දීමනාව ලැබුණේ නැහැ. බොහෝ දෙනෙකුට අසාධාරණයක් වුණා කියන කාරණේ සමාජය තුලින් මතුවුණා. ඉතින් යම් හේකින් ඔබට අස්වැසුම දීමනාව ලබන්න සුදුසු පවුලක් නම් ඔබට අස්වැසුම දීමනාව හිමි වුණේ නැත්නම් ඉතින් මේ අවස්ථාව ඔබටයි. අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට ඔබ සහභාගී වෙන්න. ඔබට අසාධාරණයක් සිදු වුණා නම් මේ අවස්ථාවෙන් ඔබට පුළුවන් අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවෙන් ඔබට පුළුවන් ඒ අසාධාරණයෙන් මිදෙන්න. ඔබ අස්වැසුම දීමනාව ලබන්න සුදුසු පවුලක් නම් අනිවාර්යයෙන් සමාජ සුබ සාධක මණ්ඩලය මගින් ඔබට එම අස්වැසුම දීමනාව ලැබෙනවා නිසකයෙන්ම. ඒක නිසා නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා මම යෝජනා කරනවා. කඩිනමින් එම අවස්ථාවට සහභාගී වෙන්න. අනෙක් කාරණය තමයි මේ වෙන විට ඔබේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව වෙනස් වෙලා ඇති. ඔබට අවස්ථාවක් තිබෙනවා මේ නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙලා ඔබගේ පවුලේ තොරතුරු යාවත් කාලීන කිරීම තුළින් එම වෙනස සටහන් කරන්න. අස්වැසුම් පළමු අදියරේ නොදැනුවත්කම නිසා එකම පුද්ගලයාව පවුල් කිහිපයකින් ඇතුළත් කිරීම සිදු කරලා තිබුණා. එම නිසාම අස්වැසුම දීමනාව ලැබෙන්න සුදුසුකම් ලබලා තිබුණත් අස්වැසුම දීමනාව නොලැබිලා තිබුණා. ඉතින් එවැනි පවුල් සඳහා මෙම නැවත සහතික කිරීමේ අවස්ථාව මහඟු තෝතැන්නක්. ඔබට පුළුවන් එම නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙලා එකම පුද්ගලයා පවුල් දෙකකින් ඇතුළත් වෙලා තිබෙනවා නම් එම පුද්ගලයාව එම පවුලෙන් ඉවත් කරලා සුදුසු පවුලට එක් කරගන්න. ඉතින් ඒ අවස්ථාව මගහැර ගන්න එපා. ඔබ කරන්න ඕන නැවත සහතික කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙන එකයි. ඉතින් හැකි විගස ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ඔබගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයට බාර දෙන්න. නැතිනම් ඔබට පුළුවන් රස්තියාදු නොවි ඔබගේ දුරකථනයෙන්ම මෙම තොරතුරු පද්ධතිගත කරන්න. ඉතින් අපගේ වීඩියෝ තිබෙනවා ඒ නරඹන්න. ඔබට පුළුවන් රස්තියාදු නොවි ඔබගේ දුරකථනයෙන්ම අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාවට සහභාගී වෙලා ඔබගේ තොරතුරු යාවත් කාලීන කරගන්න. ඉතින් වෙනද වගේම සමාජ සුබ සාධක තොරතුරු ඔබ අතරට ගෙනෙන අපි SL 360 ප්‍රවෘත්ති නාලිකාවයි. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් බටන් එකත් ඔන් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කර සැනින් ඔබට නොටිෆිකේෂන් එකකින් දැන ගැනීම සඳහා. ආමෙමු තවත් වීඩියෝ එකකින් ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.